මම මිනිස්සුන්ට මේකට දොස් කියන්නේ නැහැ. හොඳේ. මේ විවේචනයට මම දොස් කියන්නේ නැහැ. මම මේ මොහොත පාවිච්චි කරන්නේ ජනතාව දැනුවත් කරන්න. කොච්චර ප්‍රමාණයක් පිළිගනිද්ද දන්නේ නැහැ. රිමාන්ඩ් හිරගෙදර කියන්නේ දෙකක්. හැබැයි දැන් අප ලැබිච්ච කට්ටිය එළියට ඇවිල්ලා මෙහෙම අත උස්සලා ඉවර වෙලා ඔන්න අප ලැබුණා කෝ ඔය අධිකරණ කියාගෙන යන්නේ. අත උස්සගෙනත් යන්න පුළුවන්, ඔළුවෙන් හිටගෙනත් යන්න පුළුවන්. නමුත් මොකද්ද වෙන්නේ? චෝදනාවක් ආපුවම චෝදනාව ගුණ කරන්න කලින් අත්අඩංගුවට ගැනීමක් කරනවනේ. අත්අඩංගුවට ගත්තාන් පස්සේ අපි අප පනත කියලා එකක් තියෙනවා 1997 අංක 13. ඒකේ තියෙන කොන්දේසි අනුව අප දෙන්න පුළුවන් නම් දෙනවා, දෙන්න බැරි නම් දෙන්නේ නැහැ. ඒකට අධිකරණ ඇමතිවත් ජනාධිපතිවත් දේශපාලන සම්බන්ධ වෙන්නේ නැහැ. ගොඩාක් YouTube නාලිකාවල Facebook එකේ ලියනවා වැරදි නෙමෙයි. ඒගොල්ලෝ සත්භාවයෙන් තමයි ලියන්නේ. හැබැයි කිසි කෙනෙක් නඩු වාර්තාව කියවලා බලලා ලියන්නේ නැහනේ. ඇහෙන එකක් මොකක් හරි කරලා ලියනවා. නඩු වාර්තාව අරන් බැලුවා නම් හැම විටම නඩුකාරතුමා අප දෙන්න හේතුව නඩු වාර්තාවේ ලියනවා. ඒක නීත්‍යානුකූල හේතුවක්. එතකොට ඒක තීන්දුව කරන්නේ අදාළ අධිකරණයේ ස්වාධීනව මිසක් අපි නෙමෙයි. ඒක නිසා මිනිහෙක් අත්අඩංගුවට ගත්ත බව සමහර විට මට කොහොම කට්ටි ගාලා thumbs up දාලා එවනවා. දැන් මම මුකුත් කරේ නැහැ අත්අඩංගුවට ගන්න එක මගේ වැඩක් නෙමෙයි. ඒකයිල නීතියක ක්‍රියාවලියක්. අප දුන්නාන් පස්සේ ඒත් බැනලා එවනවා. මට අදාළ වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාවලිය. ප්‍රශ්නලා තියෙන්නේ මේකයි. මිනිසුන්ගේ තියෙන මෙහෙම එකක්. මිනිසු තීන්දුව කරනවා මූ හොරා හරි මොකක් හරි කියලා. තීන්දුව කළා ඌ පොඩ්ඩක් වද විඳින්න ඕන. ඇයි එක පාටම එළියට ආවේ? එහෙම හැඟීමක් ජනතාව තුළ තියෙනවා. මම ජනතාව අසාධාරණයි කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ට හැඟීම එන්නේ මේ රට බංකොලොත් කරපු විනාශ කරපු මිනිස්සුත් එක්ක සාධාරණ තරහක් තියෙන නිසා. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ අප දෙනවා. මොකද අපයක් දෙන්නේ ඔහු වැරදිකරු වෙලා නැහැ. වැරදිකරු වෙන නම් චෝදනාව අහලා දඬුවමක් එන්න ඕන. අන්න ඊට පස්සේ එළියට ආවොත් ඒක වෙනම වැඩක්. ඉතින් මේ වෙන්නේ ඒක. නමුත් මිනිස්සු හිතනවා අප දුන්නාම පස්සේ අයියෝ දැන් නඩු වැඩ නැහැ කියලා. මිනිස්සු කෙලින්ම කියන්නේ මේ ආණ්ඩුවත් එකයි. කොහොමද අපි බලාපොරොත්තු වෙච්ච ඉක්මන. දැන් ওই චෝදනාවනේ. එතකොට ඊටාම මේ පැහැදිලිව වෙන් කරලා දුන්නොත් එහෙනම් ඔබ වෙනස් වෙන්නේ කොතනින්ද? දැන් ඔබ කියන විදිහට ওই ක්‍රියාවලිය නම් කලිනුත් උනේ. ඔය අප පනත නම් පාවිච්චි කළේ. ඊට පස්සේ මේ අධිකරණ ක්‍රියාවලිය හරහා නම් ගියේ. කොහෙද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ ඉස්සර දේශපාලකයෝ වගේ අපි අප දෙන්න හෝ නොදෙන්න මැදිහත් වෙලා බලපෑම් කරන්නේ නැහැ. කෙනෙක්ව වැරදිකාරයා හෝ නිවැරදිකාරයා කරන්න අපි මැදිහත් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි වෙනස.